Hi, good morning. මාත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම හරි ආදරෙන් මම මගේ channel එකට පිළිගන්නවා. ඉතින් ඔයාලට කොහොමද? ගොඩ දවසකට පස්සේ නේද? මම නම් හොඳින් ඉන්නවා. ඔයාලත් හොඳින් ඇති කියලා මම හිතනවා. දැන් නම් වෙලාව උදේ 5 විතර. මම මේ කොහෙද යන්නේ? ඔයාලා නම් දැනටමත් දන්නවනේ මම කොහෙද යන්නේ කියලා. දැන් මේ මම ඩුබායි ඉඳන් අබුඩාබි යන ගමන් අබුඩාබි එයාපෝට් එකට තමයි යන්නේ. මම අද ඩුබායි ඉඳන් පැය 4ක විතර ටිකක් දුර ගමනක් යනවා. ඉතින් ඩුබායි ඉඳන් අබුඩාබි එයාපෝට් එකට එන්න පැයක් විතර වගේ කාලයක් යනවා. දැන් නම් මේ අබුඩාබි එයාපෝට් එකට ඇවිල්ලා ඉන්නේ මම. ඉතින් මම මේ ෆස්ට් ටයිම් තමයි අබුඩාබි එයාපෝට් එකට ආවේ. කලින් පාර ලංකාවට එද්දි නම් ඩුබායි එයාපෝට් එකනේ ආවේ. ඉතින් අබුඩාබි එයාපෝට් එක හරිම නිදහස්, ක්‍රවුඩ් එකත් අඩුයි. ඉක්මනින් අපේ වැඩ ටික කරගෙන චෙක් ඉන් වෙලා ඒ වැඩ ටික කරගන්න හරිම ලේසි. ඉතින් මගේ ෆ්ලයිට් එක තියෙන්නේ උදේ 9ට. මං එයා අරබිය තමයි ෆ්ලයි කරන්නේ. කොහොමද මම එයාපෝට් එකට පැය 2:00කට විතර වගේ කලින් ගියා. මගේ වැඩ ටික ඉවර වෙද්දී පැය භාගයක් පැයක් විතර වගේ ගියේ. ඉක්මනින් ඒ වැඩ ටික කරගෙන අන්තිමට මම ඉක්මනටම ගේට් එක ළඟටත් ගිහිල්ලා එතනත් පැයක් විතර වගේ හිටියා මම. ඉතින් දැන් නම් මම මේ ඉන්නේ ෆ්ලයිට් එක ඇතුලේ. පැය භාගයක් විතර ෆ්ලයිට් එක ඩිලේ වුණා. ඉතින් මම මේ ෆස්ට් ටයිම් තමයි දවල්ට මේ ෆ්ලයි කරන්නේ. ඉතින් මේ ලස්සන view එක බලාගෙන මට යන්න තමයි තියෙන්නේ ඉතින් දැන්. මම පුදුම ආසාවකින් සහ නොයවසිල්ලෙන් ඉන්නේ. මේ පැය 3:00මාර මම කොහොම ගෙවා ගන්නද කියලා මටවත් තේරෙන්නේ නැහැ. ඉතින් දැන් නම් මේ ෆ්ලයි කරන්නේ ඉරානයට උඩින්. ඉතින් මේ ගමන යද්දී ආමේනියා, අසර්බයිජාන් වගේ රටවල් කීපයක්ම පහු කරගෙන තමයි මම මේ අද යන තැනට යන්න තියෙන්නේ. ඉතින් මේ ගමන යද්දී කෝකේසන් මවුන්ටන් කියලා කඳු වැටියක් තියෙනවා. ඉතින් ඒක මේ වෙලාවේ හිම වලින් වැහිලා තියෙන්නේ. Please be informed that SkyTime entertainment system will be deactivated. ළමයි දැන් නම් ලෑන්ඩ් කරන්න තමයි හදන්නේ. තව පොඩි වෙලාවයි තියෙන්නේ. ඉතින් මම පුදුම ආසාවකින් තමයි හිටියේ. මේ යන්නේ අපි වලාකුළක් ඇතුලෙන් විනාඩි 5ක් විතර වගේ ඔක්කොම අඳුර වෙලා තිබුණා. දැන් නම් අර තිබ්බ ඉරේලේ ගතිය නැහැ, ටිකක් අඳුරු ගතියක් වෙලා තියෙන්නේ.
ඉතින් ළමයි finally I am here. මේ රටේ ලස්සන මෙතන ඉඳන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්නකෝ. ඉතින් දැන් තියෙන්නේ ඉක්මනට ඉමිග්‍රේෂන් එකට ගිහිල්ලා බෑග් එකත් කලෙක්ට් කරගෙන එළියට යන්න තමයි. ඉතින් මේ විදිහට තමයි මේ රටේ එයාපෝට් එක තියෙන්නේ. හරිම පුංචි එයාපෝට් එකක්. ලංකාවටත් වඩා පොඩි එයාපෝට් එකක් තමයි තියෙන්නේ. ඉතින් මෙතනින් ෆ්‍රී සිම් එකකුත් අරගෙන මේ වගේ බලු යාළුවෝ නම් මේ රට පුරාම ඉන්නවා. හැම තැනම ඉන්නවා මේ වගේ යාළුවෝ නම්. ඉතින් මෙතන ඉඳලා මේ ලස්සන රටේ සුන්දරත්වය ඔයාලා බලන්න ලෑස්ති වෙන්න මං එක්ක. ඉතින් මං කියන්නම්කෝ අද මම මේ කොහෙද ආවේ කියලා. ඉතින් මම ආවේ ඩුබායි ඉඳන් ලේසියෙන් යන්න පුළුවන් ළඟම රටක් වෙන ජෝර්ජියා කියන යුරෝපයේ සහ ආසියාව අතර තියෙන ලස්සන පුංචි රටකට. ඉතින් කළු මොහොත පැත්තට වෙන තමයි මේ රට පිහිටලා තියෙන්නේ. ඉතින් ඔයාලා කවුරුත් දන්න රෂියා, ටර්කි, ආමේනියා, අසර්බයිජාන් කියන රටවල් කීපයක් මේ රටේ අසල්වැසි රටවල් විදියට මේ අවටින් තියෙනවා. ඉතින් යුරෝප් වයිබ් එකක් තියෙන හරි ලස්සන රටක් තමයි ජෝර්ජියා කියන්නේ. ජෝර්ජියා වල කැපිටල් සිටි එක වෙන්නේ තිබිලිසි. ඉතින් මම අද ගිහලා නවතින්නේ ඒ තිබිලිසි වල තමයි. එයාපෝට් එකේ ඉඳන් විනාඩි 20කින් විතර වගේ හොටෙල් එකටත් ආවා. මේ වෙනකොට නම් එළිය මාරම සීතලයි. ටෙම්පරේචර් එක තිබුණේ සෙල්සියස් අංශක 3ට. ඒ කියන්නේ මාරම සීතලයි. තිබිලිසි සිටි එකේම තියෙන ඕල් වෝල් කියන 4 ස්ටාර් හොටෙල් එකේ තමයි මම අද නවතින්නේ. ඉතින් එන්නකො යන්න මේ ලස්සන රූම් එකේ මම ඔයාලව රූම් ටුර් එකක් එක්කගෙන යන්න. මේ විදිහට තමයි රූම් එක තියෙන්නේ. හරිම ලස්සනයි, නිදහස්. ඒ වගේම එළිය view එකක් නම් මාරම ලස්සනයි. මම මෙතනින් ඔයාලට view එකක් පෙන්නන්නම්කෝ. ඉතින් මෙතනින් ගියාම මුලින්ම තියෙන බාත්රූම් එක. ඉතින් හොටෙල් එකට චෙක් ඉන් වෙලා රූම් එකෙත් පැයක් විතර ඉඳලා දැන් මේ යනවා එළියට මොන හැරි කන්න. මොකද හොඳටම බඩගිනි දැන්න. මුලින්ම මෙන්න මේ රෙස්ටුරන්ට් එකට තමයි ගියේ. මෙහි ජෝර්ජියා වල කෑම වල රස බලන්න. ඉතින් මෙහි අපි කන විදියට කෑම එකක් හොයාගන්න නම් හරිම අමාරුයි. මොකද මෙහි තියෙන කෑම ගොඩාක් ඒවා බීෆ් පෝක් වලින් හදන ඒවා. ඉතින් මම බීෆ් පෝක් ඒ දෙකම කන්නේ නැති හින්දා මාරම අමාරු වුණා මට කෑම හොයන්න. ඉතින් මේ මුලින්ම ගිය රෙස්ටුරන්ට් එකේ විතරයි තිබුණේ අපි කන විදියට කෑම. ඉතින් ඒකෙන්ම තමයි මට කන්න උනේ ඒ ජෝර්ජියා වල ඉන්න දවස් ටිකේම. ඉතින් මාරම සීතලයි මේ වෙද්දි නම් එළිය. හොටෙල් එකට වෙලාම ඉන්න බැරි හින්දා මේ සිටි එකෙත් පොඩ්ඩක් ඇවිදලා බැලුවා මොනවද තියෙන්නේ කියලා. දැන් මේ සුපර් මාකට් එකකටත් ගිහිල්ලා මට අවශ්‍ය බඩු කීපයකුත් අරගෙන හොටෙල් රූම් එකට යන ගමන් ඉන්නේ. ඉතින් මෙහෙ මම දැක්ක විශේෂත්වයක් තමයි මෙහි සුපර් මාකට් වලත් වයින් බියර් තියෙනවා. මම ඩුබායි වල නම් දැක්කලා නැහැ සුපර් මාකට් වල වයින් බියර් තියෙනවා. ඉතින් මේ දේවල් නම් ගොඩක්ම ලාභයි මෙහි. වගේම කෑම පරතරු වගේ දේවල් නම් මාරම ලාභයි.
ඉතින් දැන් මම මේ ලෑස්තිනේ ආයෙත් එළියට යන්න. දැන් නම් වෙලාව රෑ 8ට විතර මං රූම් එකට ඇවිල්ලා වොෂ් එකක් දාලා ටිකක් නිදාගත්තා. දැන් තමයි ඇහැරුනේ. දැන් ලෑස්ති වෙලා පොඩ්ඩක් එළියට යනවා. මේ සිටි එක රෑට කොහමද කියලා බලන්න. ඉතින් ඊළඟට අරන් එන වීඩියෝස් වලින් ඔයාලට ජෝර්ජියා වල තියෙන ලස්සනම තැන් බලා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් මේ වෙනකන් එකතු වෙලා හිටිය ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මං අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. See you in the next video. Bye bye.